අම්මේ මට මේ පාර බයිසිකලයක් ගෙනත් දෙනවා කිව්වා නේද? එතකොට දැන් ඔබ පන්ති කීවෙනියද? මම තමයි මේ පාර පන්තියේ පළවෙනියා. මේ පාර නාය ගොඩකට හිර වෙලානේ පුතේ. මම පුතාට පස්සේ බයිසිකලයක් අරන් දෙන්නම්. මට විතරයි බයිසිකලයක් නැත්තේ අම්මේ. යාළුවෝ හැමෝම මට ඔච්චම් කරනවා. ඒ යාළුවා මට බයිසිකලේ පදින්න දෙන්නෙත් නෑ අම්මේ. අඩෝ ඒ වටයක් දියංගෝ ඒ එහෙම කරන්න එපාවා. අනේ ඵලයන් බයි යන්න. අඩෝ ඒ වටයක් දියංගවා. අඩෝ ඒ වටයක් දියංගෝ එහෙම කරන්න එපාවා. අඩෝ ඒ වටයක් දියංගෝ ඒ වටයක් දියංගෝ ඒ එහෙම කරන්න එපාවා. අනේ එපාවා. මල්ලේ මොකද කරන්නේ? අං ඇහෙන්නේ නැද්ද බං? මල්ලි ටවුන් පොඩ්ඩක් ගිහින් එන්නේ නැද්ද? හායි ලෑස්ති වෙනවකෝ එහෙනම්. මෙතනින් කැමති බයිසිකලයක් ගන්නවකෝ මල්ලි. අනේ ඇත්තටම ඔයා මට බයිසිකලයක් අරන් දෙනවද? ඕ මල්ලි ඇත්තට තමයි කියන්නේ. ඔයා කැමති බයිසිකලයක් ගිහලා ගන්නකෝ. බයිසිකලේ හොඳයිද මල්ලි? තැන්ක් යූ මගේ අයියේ. මං හිතන්නේ අයියේ මට මේ වගේ බයිසිකලයක් ගන්න පුළුවන් වෙයි කියලා. මට පොඩි කාලේ නැති වෙච්ච දේවල් මං කවදාවත් උඹට නැති වෙන්න දෙන්නේ නෑ මගේ මල්ලි.